දුරක ඇත ඇතර පාවුනා. හෙලෝ කොහොමද? මම සාරා. මේ මම ඔයාලට කියන මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ජීවිතය අලුතින් පටන් ගන්නවා කියලා හිතලා ඒකට ආරම්භය ගන්න හිතාගෙන මම හිතුවා වීඩියෝ ක්‍රියේට් කරලා channel එකක් පටන් ගන්නවා කියලා. එන්න මම එක පටන් ගමු එහෙනම්. ඉතින් හැමදේටම කලින් කාමරය අස් කරගමු. ඉතින් මගේ කාමරේ හොඳටම හැඩි වෙලා තියෙන්නේ මේ වෙලාවේ නම්. මොකද ඔළුවත් අවුල්ම වෙලා ඉන්න වෙලාවක් මේක. ඉතින් ඔයාලත් එන්නකො මගේ කාමරය අස් කරන්න. මත්මල් සේනා පාවී පාවී දැසේ දැවටේමා සිත්තම් වීලා. ඔයාලට පේනවනේ මේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මම හිතුවා කාමරය අස් කරලම හැමදේම පටන් ගන්න කියලා. කෝකටත් හොඳයිනේ. බලමු. මං ඉතින් ඔය මගේ අල්මාරිය අස් කරගත්තා. ඒකේ තියෙන රෙදි ඔක්කොම ඇඳ උඩින් තියලා මම හිතුවා කාමරේ තියෙන බඩු මුට්ටු ටික ඔක්කොම ටික වෙනත් විදියකට arrange කරගන්නවා කියලා. මානෙත් මානේ සෙනෙහි සුවසේමා ලායිරේ රන් ගැවිලා. ඔය මට ඕනේ කියලා හිතන හැමදේම මං කරන්නේ උතන තියාගන්නවා. එහෙම වැඩකටත් නැහැ. ඒත් අර මම හිතනවා පස්සේ දවසක මට ආයෙ ඕන වෙයි කියලා. අන්න එහෙම හිතලා තමයි මං උතරගේ තියාගන්නේ. ඔය ඔන්ලයින් ඕඩර් කරන ඒ වගේ කුරියර් බෑග් එකම මං තියාගෙන ඉඳලා තියෙන්නේ. උතන තිබ්බා පරණ බෝතල් ඒ වගේ තව ඔය මොනවා හරි ටැබ්ලට්ස් වල කවර අරවා මේව ගුඩාඩියක් මම තියාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම තව තිබ්බා මම මගේ බරණ හෙයා බෑන්ඩ් එකකුත් තිබිලා මට ආවුණා. මම ඔය එක දාගන්නවා. සදා ස්නේහයේ මල් වැහි වැහුණා. මගේ රුපියල් 1000ක්. ඒ 1000 හැබැයි කෑලි නෑ. කොහොම හරි එක්කෝ ඊච් එකක් හරි නැත්නම් කොලයක් තිබිලා මීයෝ කාලා හරි මොකක් හරි වෙලා. දැසේ දැවටේමා සිත්තම් වීලා මානෙත් මානේ සෙනෙහි සුවසේමා ලායිරේ රන් ගැවිලා. සදා ස්නේහයේ මල් වැහි වැහුණා. දවල් වෙන්න නම් හොඳටම අපිට වහින්න ගත්තා. හොඳටම වැස්සා. ඒත් ඉතින් මම නම් කාමරේ දිගටම අස් කරගත්ත කොහොම හරි අද දවසේ මේක ඉවර කරගන්න ඕනේ නිසා එක මොහොතෙන් ඒත්තටම වහින්න ගත්තේම වහින පාටක් ලොකුවට තිබ්බෙත් නැහැ. ඔය ඉඳලා තමයි ඉතින් ඔන්න ආයෙ වහින්න ගන්නෙ. දැන් ඉතින් අපිට වහින කාලේ තමයි පටන් ගන්න හදන්නේ. කොහොම හරි කරලා මම රෑ 7 විතර වෙද්දී ඔක්කොම කාමරය අස් කරගෙන ඔක්කොම ටික ඉවර කරගත්තා. ඉතින් ඔක්කොම ටික කාමරය අස්පස් කරලා ෂීට් ඔක්කොම දාලා කාමරේ ලස්සනට හදාගත්තා. ඉතින් ඒ ඔක්කොම කරලා ඉවර වෙලා මම හිතුවා පටන් ගන්න කියලා 2026ට කැලෙන්ඩර් එකක් හදන්න. ඒ කියන්නේ ෆොටෝස් දාලා හදනවා කියලා හිතාගත්තා. ඒකේ වැඩ ටික කරන්න මම පටන් ගත්තා.
වීඩියෝ එකනේ ඔයාලට මම ගේන. ඉතින් මේකේ වැරදි අඩුපාඩු නම් ගොඩක් ඇති. ඉතින් පොඩි කමෙන්ට් එකකින් හරි මගේ වැරදි අඩුපාඩු එහලා දැක්කනම් ඒ වැරදි අඩුපාඩු මට පොඩ්ඩක් කමෙන්ට් කරලා කියන්න. මම ඒ වැරදි අඩුපාඩුත් හදාගෙන ඔයාලට ඉස්සරහට වීඩියෝ අරගෙන එන්න මම හිතන් ඉන්නවා. ඉතින් ඔයාලට තවත් දෙයක් මං කියන්න කියලා හිතුවා. ඔයාලගේ ජීවිතෙත් නතර වෙලා තියෙනවා වගේ එක තැනක හිර වෙලා වගේ නම් මොනහරිම පොයින්ට් එකකින් පටන් ගන්න try එකක් දෙන්න. මොකද මේ අපි ඉන්න ටික කාලේ එකම දෙයක එකම තැනක හිර වෙලා අපි ඉන්න ඕනේ නැහැ කියලායි මම හිතන්නේ. ඉතින් මම කලිනුත් කිව්වනේ මම මේ YouTube channel එක පටන් ගත්තේ මගේ ඔළුව අවුල් වෙලා තියෙන මම මොකද ඉස්සරහට කරන්නේ ඒ මොනවත් අදහසක් නැතුව ඉන්න වෙලාවක කොතනින් හරි අපි පටන් ගන්න ඕනේ කියලා කතාවක් තියෙනවනේ. අන්න ඒකට මම හිතුවේ මම channel එකක් create කරනවා. ඒකට videos මම හදනවා. ඒ හදලා මම channel එක පටන් ගන්නවා කියලා. ප්ලෑන්ස් ගොඩක් හිතේ තියන් තමයි මම මේ ගමන පටන් ගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් මම මොනවද මේ ප්ලෑන් කරගෙන ඉන්නේ, ඒව කොහොමද මම කරන්නේ, මොනවද මේ ප්ලෑන්ස් කියලා බලන්න. මොකද මම බලාපොරොත්තු වෙනවා ඒ හැමදේම channel එකේ ඩොකියුමන්ට් කරන්න. ඉතින් ඔයාටත් පුළුවන් මගේ මේ ප්ලෑන්ස් මොනවද කියලා බලන්න මගේ YouTube පවුලට එකතු වෙන්න. ඉතින් මම ආදරෙන් ඔයාටත් ආරාධනා කරනවා මගේ මේ YouTube පවුලට එකතු වෙන්න කියලා. කැලෙන්ඩර් එක හදන වැඩේ ගොඩාක් දුරට දැන් නම් ඉවරයි. කැලෙන්ඩර් එකේ ෆයිනල් අවුට්පුට් එකත් මම දවසක වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. මත්මල් සේනා පාවී පාවී දැසේ දැවටේමා සිත්තම් වීලා මානෙත් මානේ සෙනෙහි සුවසේමා ලායිරේ. ඉතින් මේක මගේ ජීවිතය අලුතින් පටන් ගන්න පොඩි ස්ටාර්ට් එකක් විතරයි. ඉතින් මම කැමති ඉස්සරහට මගේ ජීවිතය කරන වැඩ ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. ඒවත් ඔයාලා එක බෙදා ගන්න. හිමිහිට මම සතියකට වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් මෙච්චරක් වෙලා මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.